මේ ලෝකයේ තියෙන භයානකම පොත මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඒක හොල්මන් ප්‍රේතයන් ගැන ලියවුණු නවකතාවක් නම් නෙවෙයි. ඒ තමා මාරි කියරු විද්‍යාඥවරියගේ විද්‍යාත්මක උරුමය. ඔයාලා දන්නවනේ එයා තමා රේඩියම් හොයාගත්තේ කියන කාරණය. ඉතින් මේක විකිරණශීලී මූලද්‍රව්‍යයක් බව මුල්ම කාලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා මේකේ තිබුණු භයානක බව ගැන කිසිම කෙනෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. මෙන්න මේ හින්දා තමයි එයාගේ විකිරණශීලී ක්‍රියාකාරීත්වයේ ලක්ෂණය කියන පොත ලෝකයේ භයානකම පොත විදියට හැඳින්වෙන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයෝ සේරම. එහෙනම් අද අපි කතා කරමු මේ භයානකම පොත ගැන. මේක භයානකම පොත වෙන්න හේතුව ඒකේ ලියවුණු කරුණු නම් නෙවෙයි. ඒකේ අඩංගු වෙලා තියෙන රේඩියම්. මම කලින් කිව්වා වගේ මුල් කාලෙදී මේ රේඩියම් අනුතුරුදායකයි කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේ හින්දාම මාරි කියුරි මේ විකිරණ එක්ක සමීපව වැඩ කරා. මේ හින්දා එයාගේ සටහන් පොත් ලිපි ලේඛනවලත් මේ විකිරණ තැවරිලා තියෙනවා. ඉතින් සියවසක කාලයක් ගත වෙලා තිබුණත් අදටත් මේ මුල් පිටපත්වල විකිරණශීලී බව වගේම ඒකෙන් මිනිසුන්ට ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. අද වෙනකොට මේ ඇගේ පොත් ප්‍රංශයේ ජාතික පුස්තකාලයේ දැඩි ආරක්ෂිත තත්ත්වයන් යටතේ සුරක්ෂිත කරලා තියෙනවා. ඉතින් කාටම හරි මේ මුල් ලේඛන බලන්න ඕනි නම් අනිවාර්යයෙන්ම එයාලා ආරක්ෂිත ඇඳුම් ඇඳලා ආරක්ෂක උපදෙස් වලට එකඟ වෙන්න ඕන. ඒ වගේම මේ පොත් තැන්පත් කරලා තියෙන්නේත් විකිරණ අවහිර කරන විශේෂ බඳුන්වල. ඉතින් ලෝකයේ භයානකම පොත මැඩම් කියුරිගේ විකිරණශීලී ක්‍රියාකාරීත්වයේ ලක්ෂණය වෙන්නේ අන්න ඒ විදියට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.